හරි කාන්තාවකගේ දෙගවරු බුදුලේ වහනය වුණොත් ඒ කියන්නේ රක්ත ප්‍රදරය වැඩිපුර වහනය වෙනවා නම් මොකද්ද කරගන්න පුළුවන් සරල විසඳුම? සමහරක් ඒවට විසඳුම් නැහැ. ගොඩාක් අයට මේක ඉවසාගෙන ඉන්නට වෙනවා. ඉතින් තවදුරටත් එහෙම ඉන්නව නැහැ. ක්‍රම කිහිපයක් කියන්නම්. ඒ ක්‍රම ටික ඔයාලා නිවැරදිව කරලා බලන්න. ඔයාලට සුවයක් අනිවාර්යෙන් ලැබෙයි. මුලින් හොයාගන්න ලප්පටි තැඹිලි මල කපලා ඒකේ මල් අහුරක් මේක අරගෙන තම්බල අඩු කෝප්ප එකක් දිනකට 3 වරක් දවස් 3ක් පානය කරන්න ඔයාලට මේ කියන රෝග තත්ත්වය අඩු වෙනවා. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා. මාදම් පොතු තම්බල මේක පෙරලා අඩු කෝප්ප එකක් දිනකට 3 වරක් ඔයාලා දවස් 3ක් මේක පානය කරන්න. ග්‍රෑම් 25ක් පමණ තමයි ඔයාලා ගන්න ඕනේ. මේ ටික පාවිච්චි කරොත් ඔයාලට මේ රක්ත ප්‍රදරය වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලා හොයාගන්න තවත් ක්‍රම කිහිපයක් තියෙනවා. තවත් ක්‍රමයක් මම කියනවා. අලු කෙසෙල් අල මාදම් පොතු අට්ටික්ක පොතු ලපටි තැඹිලි මල් මේ කියන ද්‍රව්‍ය ටික ඔයාලා මුලින් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ කිව්ව ද්‍රව්‍ය ටික කලන් 3කින් මැටි මුට්ටියකට දාලා ඔයාලා පීරිසි කෝප්ප 8ක් දාලා මේක එක් කෝප්පයකට වනතුරු ඔයාලා මේක පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කෝප්ප භාගෙ බැගින් ඔයාලා උදේ හවස මේ පැණිතේ හැඳි එකක් දාලා ඔයාලා මේක බොන්න. තව දුරටත් ඔයාලගේ ලේ පිටවීම තියෙනවා නම් මේ නැවත නැවත සකස් කරලා එයට මේ පැණිතේ හැඳි එකක් දාලා ඔයාලා මේක බෙහෙත් ලාකඩ තේ හැඳි භාගයක් දාලා උදේ හවස ඔයාලා මේක බොන්න. දවස් 6ක් විතර බොනකොට ඔයාලට මේක එළෙනවා. තවත් ඔයාලට කරගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි සුළු කුර මූල් කලන් 12ක් ඔයාලා කසායක් විදියට වතුර 8ක් දාලා ඔයාලා මේක එහෙකට හිඳවලා පෙරාගෙන මේක කෝප්ප ගබකින් ඔයාලා උදේ හවස දවස් 6ක් ඔයාලා බොන්න ඕනේ. මේක බොනකොට ඔයාලගේ රක්ත ප්‍රදරය අඩු වෙලා යනවා. ඒ වාහනය වීම අඩු වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සුදයාම කියන්නේ. ඒ කියන්නේ ශ්වේත පෙදරය. මේකටත් ඔයාලට සරල විසඳුම් කිහිපයක් තියෙනවා කරගන්න පුළුවන් නිවසේදීම. රණවරා ගසේ පස්පංගුව. ඒ කියන්නේ කොළ, මල්, ගෙඩි, පොතු, මුල්. ඒ කියන්නේ පස්පංගුවම අරගෙන මේක තම්බලා ඔයාලා කෝප්ප භාගෙ බැගින් දවසකට දෙවරක් ඔයාලා දවස් 7ක් මේක පානය කරන්න ඕනේ. ඊට පස්සේ මේක ඔයාලට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ නාපිරිත්ත කොළ කොටලා ඔයාලා මේක යුෂ මිරිකලා පීරිසි කෝප්පයක් යුෂ අරගෙන මේක ගිනියට හා සුදු හඳුන් මේක ගලගාලා සල්පයක් දාන්න. රැයක් ඔයාලා මේක පේන්න තියලා ඇරලා උදේට මේක පෙරලා හිස් බඩ කිතුල් ලකුරුත් එක්ක ඔයාලා මේක බොන්න. තවත් එක් ක්‍රමයක් තියෙනවා ඔයාලට සුළුකුරු සහ මුලින්ම කැකුළු වහල් පාන වතුර සහ සේදු වතුරේ කියන්නේ. මේ සුළුකුරු සහ මුලින්ම අරගෙන ඔයාලා මේක කොටලා හොඳට කැකුළු වහල් එක්ක වතුරින් නම්බා ගන්න. මේක අම්පරගත්ත ඊට පස්සේ මේ දියරේ අඩු කෝප්ප භාගයක් උදේ හවස හිස් බඩ ඔයාලා දවස් 7ක් බොන්න ඕනේ. බීලා බලන්න ඔයාලට අනිවාර්යෙන් සහනයක් ලැබෙයි. තවත් මම ක්‍රමයක් කියන්නම් ඔයාලට. කිරිබදු වල ඔයාලා හැමෝම දන්න වෙති. කිරිබදු වල සුදු හඳුන්, හාතවාරිය අල, කළු උප්පුරුක්, නෙල්ලි, වැල්මි, ගොකටු මුල් මේ කියන ද්‍රව්‍ය 7 ඔයාලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ බෙහෙත් ද්‍රව්‍ය ටික කලන් එකක් මදට 14 බැගින් අරගෙන මේක මැටි වළඳකට දාලා වතුර පීරිසි කෝප්ප 8ක් දාලා ඔයාලා එකකට මේක හිඳවල පෙරලා අඩු කෝප්ප භාගයක් උදේ හවස
ඔයාලා මේක කෑමට පෙර බොන්න. ඔයාලට මේ ශ්වේත පදරය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් දේවල් අත්දැක ගන්න ලැබෙන්නේ නැති නොදන්න කරුණු කීපයක්ම කතා වුණා. ඔයාලට පුළුවන් මේ කිව්ව බෙහෙත් පාවිච්චි කරලා ඔයාලගේ මේ රෝගී තත්ත්වයන් වළක්වා ගන්න. මම එකින් එක වීඩියෝ පෙළ ගස්සලා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒවා ගිහින් බලන්න. එක රෝගී තත්ත්වයන්ට ඔයාලට ගෙදරදීම කරගන්න පුළුවන් සරල විසඳුම් මම කතා කරලා තියෙනවා. වීඩියෝ ඇති මම හිතන්නේ 20කට ආසන්න ප්‍රමාණයක් ඇති. මට මතක විදිහට ඔයාලට පුළුවන් ඒවා ගිහින් බලන්න. ඔයාලට තියෙනවා නම් මොකක් හරිම රෝගී තත්ත්වයකින් පෙළනවා නම් ඒ වීඩියෝස් ගිහිල්ලා බලන්න. ඒ වගේ ඇති එකින් එක පහදලා ඔයාලට මේ දේ මෙහෙම කරගන්න කියලා ඇති. ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට කියලා ඇති. ඉතින් ඒවා ගිහින් බලන්න. channel එක subscribe කරන්න. like එක උදාගෙන යන්න. ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්න පල්ලෙහෙන්. ඉතින් අදට ගිහිල්ලා එන්න. අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකකින් අපි එනවා හම්බෙමු.